Hi guys, මම අද පෙන්වන්නම් කොන්සර්ට් එක රියසල් වලදී අපි ප්ලේබැක් සිස්ටම් එකකින් කොහොමද වැඩේ යන්නේ කියලා, කොහොමද අපි රියසල් එක ලේසි කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන මගේ මේන් රැක් එක. මේක ඇතුළේ මගේ Mac mini 2, sound cards, Ethernet switch එක තියෙන්නේ. ඒතර මේ තියෙන machine B එක, මේ තියෙන machine A එක. මේක තමයි මගේ මේන් කන්ට්‍රෝල් එක. මට පුළුවන් මෙතන සින්දු ප්ලේ කරන්න, ජම්ප් කරන්න හැම දෙයක්ම. ඒක දැන් මේ වෙලාවේ සින්දුව ප්ලේ වෙවි තියෙන්නේ. එතකොට අපි මිඩි කරලා තියෙනවා එක කීබෝඩ් එකක්. මෙන්න මේ මැෂින් එක හරහා මේක විඩි හරහා කියන්නේ බ්ලූටූත් මිඩි වලින් මිඩි කරලා මේකේ මැෂින් එකේ මිඩි අවුට් එක මේ කීබෝඩ් එකට දීලා තියෙනවා. මේ රුසිරිකෝ කීබෝඩ් එක රුසිරිකෝගේ එයා සින්ත ආපේජස් ගොඩක් ප්ලේ කරන්නේ. ඉතින් මෙතන ටෙම්පෝ එක අපේ ප්‍රොජෙක්ට් එකේ ටෙම්පෝ එකට මැච් වෙනවා. මේ යන්නේ ටෙම්පෝ එක මගේ ප්‍රොජෙක්ට් එකත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. ඊළඟට මෙතන සුගාගේ කීබෝඩ් එක තියෙනවා. ඉතින් සුගා එක්ක තමයි මං කනෙක්ට් ලා ඉන්නේ. එතකොට එයාගේ ටැබ් එකට මේ විදිහට ටේබල් සෙට් මම ලින්ක් කරලා තියෙනවා. එතකොට සින්දුවේ sections, lyrics, tempo හැම එකම visual metronomes පෙන්නනවා. එතකොට main singers ලට වෙනම ටැබ් එකක් දීලා තියෙනවා. එයාලට සින්දුවේ lyrics, tempo එක හැම දෙයක්ම පෙන්නනවා. මෙතන lyrics උඩට පහළට ගානට සින්දු විදිහට යනවා. ඊට පස්සේ අනිත් players ලට අපි ලොකු මොනිටර් එකක් දාලා තියෙනවා. ඒකෙත් visual metronome එක, lyrics, sections වගේ හැම දෙයක්ම මෙතන පෙන්නනවා. ඉතින් ඒ නිසා අපිට රියසල් එකක් කරද්දී වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා මේ සිස්ටම් එක. ඉතින් මේක තමයි අපි ප්ලේබැක් සිස්ටම් එකක් කොන්සර්ට් එකකට දාගත්තාම සාමාන්‍ය කරන වැඩ ටික.